හරි. දැන් අපි කතා කරමු while loop ගැන. අපි ඉස්සෙල්ලා කතා කරා for loop ගැන. for loop එකකදී වෙන්නේ අපි කලින් දන්නවා loop එක කී වතාවක් run වෙන්න ඕනේද කියලා. ඒ කියන්නේ අපි දන්නවා දැන් range එකක් දාගත්තාම ඒක 5 වතාවක් නම් range එක පහයි නම් 5 වතාවක් run වෙන්න ඕනේ. නමුත් while loop එකකදී අපි දන්නේ නැහැ කී වතාවක් මේ while loop එක run වෙන්න ඕනේද කියලා. හරි. දැන් අපි බලමු මෙන්න මේ වගේ උදාහරණයක්. දැන් ඔයාලා දන්නවා ඔයාලගේ ගෙදර වතුර ටැංකිය පිරෙන්න යන කාලය කොච්චරද කියලා. දැන් අපි තුන් විනාඩි 15කින් ඔයාලගේ ගෙදර වතුර ටැංකිය පිරෙනවා කියලා. ඒත් අපි දන්නේ නැහැ අපේ යාළුවෙක්ගේ ගෙදර වතුර ටැංකිය පිරෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා. මොකද කරන්නේ? අපි බලනවා දැන් වතුර ටැංකිය පිරලා. දැන් වතුර ටැංකිය පිරලා. දැන් වතුර ටැංකිය පිරලා. ඒ කියන්නේ අපි ඒකට යන කාලය හරියටම දන්නේ නැහැ. මෙන්න මේ වගේ වෙලාවට තමයි while loop එක භාවිතා කරන්නේ. ඒ කියන්නේ අපි නොදන්න වාර ගණනක් යනවා නම් වැඩේට අපි ඒකට use කරන්නේ while loop එක. දැන් බලමු කොහොමද මේ while loop එක වැඩ කරන්නේ කියලා. හරි. දැන් අපි කතා කරමු break statement එක ගැන. මේකෙදි කරන්නේ අපි loop එකක් run වෙනකොට අපිට ස්පෙસિෆික් තැනකදී ඕන නම් ඒක නතර කරගන්න මෙන්න මේකට අපි break statement එක use කරනවා. අපි දැන් බලමු කොහොමද for loop එකකදී break statement එක use කරන්නේ කියලා. මේකදී අපි ඉස්සෙල්ලාම for loop එකක් හදාගෙන ඉමු. for මයි කියලා ගන්නවා variable එක in range එක ගන්නවා 1ත් 7ත් ඇතුළත. ඒ කියන්නේ ඉඳන් 6 වෙනකන් numbers ටික මම ගන්නවා print 6. දැන් අපිට බලා ගන්න පුළුවන් ඉඳන් 6 වෙනකන් numbers ටික print වෙලා තියෙනවා. දැන් අපි හිතමු මෙතනදී 1 ඉඳන් 4 වෙනකන් ටික නතර කරගන්න ඕනේ. එහෙනම් අපි කරන්න ඕනි if I equal 5. මොකද අපි 4ෙන් නතර කරගන්න ඕනි. ඒ හින්දා අපිට 5 print කරගන්න ඕනි නෑ. එහෙනම් ඉතින්දී break කියන statement එක call කරනවා. call කරලා enter එක දුන්නාට පස්සේ අපිට k ඉඳන් 4 වෙනකන් ටික print කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් තමයි break statement එකේදී වෙන්නේ. දැන් අපි බලමු continue statement එකේදී මොකක්ද වෙන්නේ කියලා. මම ඒකට කියන්නේ මේ කෝඩ් එකමයි. මේකෙදි වෙන්නේ අපි break කියන statement එක වෙනුවට continue කියන statement එක තමයි use කරන්නේ. continue. මේකෙදි වෙන්නේ මෙන්න මේ අපි I equal 5 කියලා ගත්තනේ. මේ 5 කියන එක මෙතෙන්දි print වෙන්නේ ඒක skip වෙනවා. skip වෙනවා කියන්නේ ඉතුරු ටික අපේ loop එකේ තියෙන ඉතුරු numbers ටික print වෙනවා. අපිට ඕන කරන මේ 5 කියන එක print වෙන්නේ නැහැ. දැන් shift එක enter එකයි දෙකෙන් බලුවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් 4 වෙනකම් print වුණා. ඊට පස්සේ I equal 5 කියන එකේදී continue statement එක call වෙනවා. ඒ කියන්නේ I සමානයි 5 කියන එක මෙතෙන්දි print වෙන්නේ නැහැ. ඒක skip වෙලා ඊටු ටික print වෙනවා. මේකෙදි වෙන්නේ මොකද්ද? මෙතෙන්දි නතර වෙනවා. මේකෙදි වෙන්නේ skip වෙනවා. දැන් අපි බලමු pass statement එකේදී මොකක්ද වෙන්නේ කියලා. මේකේ break කියන එක වෙනුවට pass කියන එක use කරලා බලනවා. මේකෙදි කිසිම වෙනසක් වෙලා නැහැ. මේක අපි දාලා කියන්නේ අපිට හදිස්සියකදී අනාගතයේදී මේ කෝඩ් එකේ මොකක් හරි වෙනසක් මෙතෙන්දි වෙයි කියලා හිතන තැන්වලදී අපි මේ pass කියන එක දාලා තියෙනවා. මොකක් හරි හේතුවකට අපිට මෙතෙන්දි නතර කරන්න හරි continue කරන්න හරි වෙන මොකක් හරි කෝඩ් එකක් හරි use කරන්න ඕනි නම් අපි මෙතෙන්දි තමයි ඒක කරන්නේ. ඒකට අපි use කරලා තියාගෙන තිනවා මේ pass කියන statement එක. හරි. අපිට ඔන්න ඔය දේවල් ටික තමයි loop යටතේදී කතා කරන්න තියෙන්නේ. අපි කතා කරා for loop එක කියන්නේ මොකද්ද? while loop එක කියන්නේ මොකද්ද? කොහොමද ඒවා use කරන්නේ? ඒ වගේම break statement එක, continue statement එක සහ pass statement එක ගැන කතා කරා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.